සියලුම දෙනාට ආයුබෝවන් සුබ දවසක්. අද අපි ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක භාවය නංවාලීම සඳහා වූ ඉතාම වැදගත් නිල මාර්ගෝපදේශයක් පිළිබඳවයි. ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථානුකූල ගුරු කාර්යක්ෂමතා කඩඉම අංක 1 මොඩියුල අංක 1 එනම් ගුරු වෘත්තීය භාවය සහ ජාතික ගුරු නිපුණතා රාමුව. මෙහි පළමු කොටස වශයෙන් ජාතික ගුරු නිපුණතා රාමුව යන්න කුමක්ද යන්න මේ හරහා අපේ රටේ ගුරු වෘත්තියට නව මානයකට ඔසවා තබන්නේ කෙසේද කියලා අපි අද සාකච්ඡා කරමු. ඕනෑම රටක අධ්‍යාපන පද්ධතියක සාර්ථකත්වයේ ප්‍රධානතම පදනම සහ ජීව රුධිරය වන්නේ ගුරුවරයායි. එම නිසා අපි මුලින්ම බලමු මේ ජාතික ගුරු නිපුණතා රාමුව කියන්නේ කුමක්ද සහ මෙහි පසුබිම කුමක්ද කියා. මෙතනදී අපි ප්‍රධාන කොටස් දෙකක් තේරුම් ගත යුතුයි. මුලින්ම නිපුණතාවක් කියන්නේ පුද්ගලයෙකු සතු දැනුම, කුසලතා සහ ආකල්ප යන ත්‍රිත්වයේ එකතුවටයි. එය ගුරු වෘත්තියට සම්බන්ධ වූ විට අප එය ගුරු නිපුණතා ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ ගුරුවරයෙකු ලෙස පන්ති කාමරය තුල විතරක් නෙමෙයි සමස්ත පාසල සහ සමාජය තුල වෘත්තිමය සහ සදාචාරාත්මක මට්ටමින් කටයුතු කිරීමට ඇති සමස්ත හැකියාවයි. වර්තමාන සංකීර්ණ සමාජය තුළ ගුරුවරයෙකුට පන්ති කාමරයට යාම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔවුන් විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. එකම පන්තියේ සිටින දරුවන්ගේ ඉගෙනුම් මට්ටම් එකිනෙකට වෙනස්. ඒ වගේම ශීඝ්‍රයෙන් දියුණු වන තාක්ෂණයට හැඩ ගැසීම, නියමිත කාලය තුළ විෂය නිර්දේශය ආවරණය කිරීම සහ සිසුන්ගේ මානසික මට්ටම් තේරුම් ගනිමින් විනය පාලනය කිරීම වැනි අභියෝග රැසක් ජය ගැනීමට ගුරුවරයාට විශේෂ මාර්ගෝපදේශයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ නිසයි අපිට ගුරු නිපුණතා රාමුවක් පොදු වශයෙන් අවශ්‍ය වෙන්නේ. මේ වැදගත්ම ප්‍රධාන පාර්ශව තුනකට බලපානවා. පළමුව අධ්‍යාපන පද්ධතියට. එනම් ගුරුවරයාට පුහුණු කිරීමට සහ උසස් වීම් දීමට පොදු වෘත්තීය ප්‍රමිතියක් ලැබෙනවා. 2. ගුරුවරුන්ට තමන්ගේ මට්ටම සොයා නැගීමක් කරමින් වෘත්තිමය වශයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. 3. සිසුන්ට මේ හරහා රටේ සෑම දරුවෙකුටම එක හා සමාන උසස් අධ්‍යාපනයක් ලැබීමට මඟ පෑදෙනවා. දැන් අපි බලමු මේ ජාතික ගුරු නිපුණතා රාමුව සැබවින්ම සකස් වී ඇත්තේ කෙසේද? එහි ව්‍යුහය සහ අන්තර්ගතයට අයත් වන්නේ මොනවාද කියලා. මෙම නිපුණතා රාමුව ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් ඔස්සේ ගොඩනැගී තිබෙනවා. 1. වෘත්තීය දැනුම. එනම් විෂය කරුණු සහ ශිෂ්‍ය මනෝවිද්‍යාව පිළිබඳ දැනුම. 2. වෘත්තීය ප්‍රායෝගික භාවිතය. එනම් පන්ති කාමරය තුල ඵලදායී ලෙස ඉගැන්වීම සහ කළමනාකරණය. 3. වෘත්තීය සමථතා. එනම් දෙමාපියන් සහ සමාජය සමග පවත්වන සුහදශීලී සංනිවේදනය. 4 වන්නේ වෘත්තීය සදාචාරයයි. ගුරු වෘත්තියට අදාළ ආචාර ධර්ම සහ වගකීම් නිසි ලෙස ඉටු කිරීමයි. ගුරුවරයාගේ වෘත්තීය ජීවිතයේ එකම තැන පවතින්නේ නැහැ. ගුරුවරයෙකු සේවයට බැඳෙන ප්‍රාථමික මට්ටමේ සිට අත්දැකීම් ලබමින් උසස් ප්‍රවීණ සහ අවසාන වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වන විශිෂ්ට මට්ටම දක්වා පියවරෙන් පියවර වෘත්තිමය වශයෙන් පරිණත වන ආකාරය අපිට දක්වන්න පුළුවන්. නිපුණතා රාමුව නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පද්ධතිය තුළ ඇති වන ධනාත්මක බලපෑම අපි බලමු. ගුරුවරුන්ගේ නිපුණතා වර්ධනය වීමත් සමග සිසුන්ගේ පන්ති කාමර සහභාගීත්වය, ඉගැන්වීමේ සමස්ත ගුණාත්මක භාවය මෙන්ම ගුරුවරුන් තම වෘත්තිය කෙරෙහි දක්වන තෘප්තිමත් භාවයද ඉහළ මට්ටමකට රැගෙන යාමට මේ මගින් හැකියාව ලැබෙනවා.
මෙවැනි දැවැන්ත ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ පියවර 4ක් යටතේයි. මුලින්ම ගුරුවරයාගේ අවශ්‍යතා විශ්ලේෂණය කර ඉන්පසු රාමුව ක්‍රමවත්ව සැලසුම් කරනු ලබනවා. පසුව එය නියම ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් පාසල්වල පරීක්ෂා කර බලා අඩුපාඩු සකසා අවසානයේ ජාතික මට්ටමින් මුළු දිවයිනටම ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලබනවා. අවසාන වශයෙන් අප වටහා ගත යුත්තේ අනාගත අධ්‍යාපනය කොතරම් තාක්ෂණය මත පදනම් වුවත් කෘත්‍රිම බුද්ධිය පැමිණියත් ගුරුවරයෙකු සතු මානුෂීය වටිනාකම් සහ නිපුණතාවයන් කිසිවිටෙකත් ආදේශ කළ නොහැකි බවයි. මේ නිපුණතා රාමුව අපව රැගෙන යන්නේ එවැනි සෞභාග්‍යමත් අනාගතයකටයි. මෙතෙක් වේලාවක් ඉදිරිපත් කිරීමට සවන් දුන් ඔබට ස්තුතියි. දැන් ඔබට මේ පිළිබඳව ඇති ගැටලු සහ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවයි.